අද නම් සුබ උදෑසනක් කියලා කියන්නේ නැහැ. මොකද දැන් වෙලාව දවල් 12ත් පහු වෙලා. දැන් මොන good morning දානේ නේද? ඔන්න මං දහම් පාසල් ගිහින් ඇවිල්ලා මගේ අයිස් කැටයක එළියට අරගෙන කන්න තමයි හදන්නේ. මේක හොඳ නෑ තමයි. ඒ උනට බලන්නකෝ මේවා සැඟවුණ දක්ෂතා. මොනවද ඔය කරන්නේ? ඕකසින් මම කියා. ඒ දර්ශනීය උනේ අපේ අක්කා වීඩියෝ එක ඇතුලෙන් ගිහිල්ලා මට කෑ ගහන අවස්ථාවක්. එයාව නම් පෙන්නන්නේ නැහැ හරිද? එයා කැමති නෑ මේ විකාර වැඩවලට. ඔන්න අදත් සයුරංගි බොසා අපේ ගෙදර. එයා ඉන්න දවසට තමයි ඉතින් මම ගොඩක් vlogs අරන් එන්නේ. නැත්තම් ඉතින් විශේෂ හේතුවක් නෑනේ අනේ. ඉතින් ඔන්න මම දහම් පාසල් ගිහින් ඇවිල්ලා හොඳ ළමයා වගේ නාලා වර්ලස් පිහදානවා. ඔන්න ඔය පාට් එකට මම නම් කැමතිම නෑ. ඔයාලත් එහෙමද අනේ? මට කොණ්ඩ එපා වෙන්නේ ඔන්න ඔය වෙලාවට තමයි. වෙන පැත්තක් බලාගෙන බායි කිව්වට බායි කිව්වේ ඕගොල්ලන්ට හරිද? පාරේ මිනිස්සෙක් ගියා ඉතින් නොබලා බෑනේ. ඉතින් කොහොම හරි තව පොඩ්ඩෙන් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් වැඩ පෙන්නන්න ගිහින් වැඩ නාගත්ත අවස්ථාවක්. මෙව්වා ඉතින් පෙන්නන්න එපයි නේද? ඔන්න හැමෝම උදව් කරන්න මෙන්න මෙයාට පාර හොයලා දෙන්න. හිර වුණා. අනේ මෙතනින් ඇත ඇගිනේ. ඉබ්බෙන්. අපි දවල් ආහාරය ලබා ගන්න ගමන් ඔන්න ඔය කතාව බැලුවා. ඕක මට බලන්න කිව්වේ අපේ ඉස්කෝලේ මගේ යාළුවෙක්. හැබැයි ඉතින් ඔය බලපු ටික නම් ලස්සනයි. ඊටු ටික හොයාගන්න බැරි වුණා. ඒක විතරක් බලලා නිකන් ඉන්න බැරි නිසා ඉතින් මං ආසම කරන කෙනාගේ vlog එකක් බැලුවා. මෙයාගේ vlog මම මිස් නොකර බලනවා. ඕගොල්ලොත් බලන්න. මේ ඉන්නේ අලුත් පූස් බබෙක් හරිද? මෙයා විතරක් නෙවෙයි තව එක්කෙනෙක් ඉන්නවා. ඕගොල්ලන්ට කලින් vlog එකේ දාපු පූස් බබා නම් දැන් නැහැ. අපි ඒක ගැන ඒ හින්දා කතා නොකරමු. කොණ්ඩය බාගයට වේලිගෙන එනකොට ඔය විදිහට පීරා ගන්න ඕනේ. මම ඔය පාට් එකටත් එච්චර ආස නෑ හරිද? ඔක උදේට පීරන්න ඕනේ, නෑවට පස්සේ පීරන්න ඕනේ, ආපහු දවල්ට පීරන්න ඕනේ. ඉතින් හරි කරදර වැඩ ඕවා. කොණ්ඩ වවා ගත්තා වගේ නෙවෙයි. කොණ්ඩේ වවන්න බලාපොරොත්තු වෙනවා නම් මම එක හෙලා විරුද්ධයි. හැබැයි ඉතින් මං ආසයි තව චුට්ටක් දිගට කොණ්ඩේ වැවෙනවා නම්. ඒ වැටුණා නෙවෙයි පැන්න. ඔන්න අද දවසේ ප්‍රධානම කාර්ය දැන් තමයි පටන් ගත්තේ. අපි දෙන්නත් එක්කම පාඩම් කරන්න පටන් ගත්තා. එළියේ කියව පාඩම් කරන්න බෑ තමයි. ඒ උනාට ඉතින් එහෙම තමයි අපි පාඩම් කරන්නේ. ඒක නවත්තන්න බෑ ඉතින්. අනේ අතුරා. rock paper scissors දාමු. rock බරි. rock paper scissors. rock paper scissors. බෑ මේක මෙහෙම කරන්න බෑ. මෙහෙම අද. හරි. ඔන්න දැන් rock paper scissors. ගහන්න අතට. මෙහෙම තියන්න මෙහෙම. අනිත් අත දෙනවා හලු. මේ යති. rock paper scissors. Oh my god. මට සිරි. අනේ පහලවන්න ඕන ගන්න නෑ. rock paper scissors. ආදද? rock paper scissors. rock paper scissors. rock paper scissors. Hari. rock paper scissors. rock paper scissors. rock paper scissors. Suka tak dengaran. rock paper scissors. 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 Ada. rock paper scissors. rock paper scissors. Ayah.
rock paper scissors ගහනවනම් අත තරන් දෙන්න බාවද කියන්න ඕනේ මගේ හිනාව කැතයි කියලා බලන්නේ rock paper scissors rock paper scissors rock paper scissors මොකක්ද මේ ගැට කරගෙනනේ ආවේ ගැට අරගෙන හැදිලා දිනනවා rock paper scissors දෙන්න දිනින්න rock paper scissors බලන්න කරන්න එපා ඕන් රින් කට කුරුකුට්ටුම් කැලට්ටලේ වගේ ඇවුනේ මට ඕක ගැහුවොත් උඩින් යන බලාගෙන ඉන්න මොට්ටු නෑ මොට්ටුයි අයියෝ අච්චර වැඩ දාලා ගාලා වැදුන්නේ අයියෝ බේන්නවා එන්න මොකද යකෝ පූසා තාදෝ දෙනවනේ මේ ඉන්නේ අපේ අලුත් පූසා අයිබෝවන් නවද මේ කුසිටින්නේ කටරන කවකට පෙට්ටි හුරු කුකුටි ඔටුන්නේ ප්‍රමෝෂනේ තමයි නේද what අයිබෝවන් නවද මේ කුසිටින්නේ කටරන කවකට පෙට්ටි හුරු කුකුටි ඔටුන්නේ ප්‍රමෝෂන් එක සමගයි ඔබට මේ ඔටුන්න මම රෙකමෙන්ඩ් කරනවා රෙකමෙන්ඩ් කරලා ඉතින් ඔයගලන්ට ඕනේ කෙනෙක්ට මේක අරගන්න පුළුවන් මගින් මෙතනයි මේ තියෙන ඔටුන්න හොඳට උල් වෙන ඔල්වේ දාන්න පුළුවන් මෙහෙම මිස් වලට යන බලාපොරොත්තු වෙනවා නම් මගින් මේ ඔටුන්න ඉල්ල ගන්න එපා මම මේවා විකුණන්නේ නැහැ බොරුවට කියන්නේ මෙතැන් පටන් මම තනියම තමයි ඉන්නේ මොකද ඉතින් සයුරංගි බොසා ඔන්න ගෙදර ගියා ඉතින් දැන් ඉතින් මම බුදු පහන තියලා ඔය ගාථා කියනවා සෝබනේ නෙමෙයි හරිද මං හැමදාම නමෝ තස්ස කියලා ඊට පස්සේ අර බුද්ධං සරණං කියලා ඉතිපිසෝ කියලා මල් පහන් පූජා කරනවා එච්චරයි ඉතින් කරන්නේ ඔය දැන් කරන්න යන්නේ ඕනිම පොඩි ළමෙක් කරන්න ආස වැඩක් මගේ සබන් බෝලේ කිවර නිසා මං අලුතෙන් සබන් බෝල එකක් හදන්න තමයි යන්නේ වැඩේ ඉතින් හරි ගියේ නෑ කරන්න දෙයක් නෑ අවසානයේදී අම්මයි මයි මේ රෑම ආච්චි අම්මලා ගෙදර යන්න තමයි හදන්නේ මොකටද කියලා නම් ඉතින් මන් දන්නේ සන්ග්ලාස් දෙක දාගෙන යන්නේ ඇයි කියලා අහන්න එපා මැස්සෝ ටික එන විදුලි වේගෙට උන් ඇවිල්ලා නවතින්නේ මගේ S2 ඇතුලේ ඒක නිසා තමයි සන්ග්ලාස් දාන්නේ පොෂ් එකකට නෙවෙයි හරිද ඉතින් ගිහිල්ලා මට කරන්න වැඩක් තිබුණේ නෑනේ මැච් එකක් දාලා තිබුණා මං ඉතින් ඕක බල හිටියා හෙන ආතල් වැඩේ නේ යන්නේ ඊට පස්සේ ගෙදර ඇවිල්ලා හෙට දවසේ පාසල් යන්න අවශ්‍ය සියලුම දේවල් ටික මම ලෑස්ති කරලා තමයි නිදියන්න ගියේ. මේ ඉන්නේ මගේ චූටි තාරා පැටියා. හරිද? නිදියන්න කලින් එයාවත් පෙන්වන්න එපයි. මෙයා පීපී ගානවා. මෙන්න මෙයත් පීපී ගානවා කියන්නකෝ. මේක නම් මට හම්බුනේ මගේ යාළුවෙක්ගේ උපන්දිනේට තමයි හම්බුනේ. මං එයාටත් හරි ආසයි. ඉතින් එයා කීටැක් එක අර කැටැග් එක ගැලවුණ නිසා මං එයාව තියන් ඉන්නවා. එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක්. බයි බයි බයි.